සුබ දවසක් ළමයි. එතකොට මේ පණවිඩිය දාන්නේ 2026 A level exam එක ලියන නංගිල මල්ලිල වෙනුවෙන්. එතකොට ළමයි අද මේ වීඩියෝ එක දාන්නේ ජූලි මාසේ 19 වෙනිදා. ඔයාලගේ A level exam එක තියෙන ළමයි අගෝස්තු මාසේ 10 වෙනිදා. ඒ කියන්නේ මේ වීඩියෝ එක දාන දවස් ඉඳන් දවස් 21ක් ඔයාලගේ A level exam එකට තියෙනවා. ළමයි හොඳට මතක තියාගන්න මම මේ දිනවකවානු මතක් කරේ ඔයාලව බය කරලා ස්ට්‍රෙස් කරන්න නෙවෙයි. පොඩ්ඩක් ඔයාලට අර දින ටික සම්බන්ධව අයිඩියා එකක් දෙන්න. හරි. කොහෙත් තමයි ළමයි මේක එහෙම බය වෙලා ස්ට්‍රෙස් වෙලා කරන්න ඕන වැඩක් නෙවෙයි. මම ඔයාලට කියලා දෙන්නම් මේක කරන්න ඕන පිළිවෙල. හරි. දැන් එතකොට මෙතෙන් තමයි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් ඔයාලා මේ ඉතුරු දවස් 21 ඇතුලේ කරන්න හොඳ නැති හැබැයි ගොඩක් ළමයි කරන දෙයක්. හරිද? ඒ තමයි ළමයි ඔයාලට මේ ඉතුරු දවස් අන්තිම කාලෙදී ඔයාලට මේ ප්‍රශ්නයක් තමයි මම සිලබස් එක ඉවර කරන්නේ නැහැ නේද කියන එක. හරිද? සාමාන්‍ය ළමයි 100ක් ගත්තොත් 90%ක්ම සිලබස් එක ඉවර කරලා නැහැ අන්තිම කාලේ වෙනකොට. හරිද? අඳුම තරම එක පාඩමක් හරි තියෙනවා ඉගෙන ගන්න. එතකොට ඔයාලා කරන්න යන්නේ ළමයි මෙන්න මේ අන්තිම දවස් 21 අලුත් පාඩමක් අරගෙන ළමයි ලෙසන් පැක් එකක් හරි ස්ටඩි පැක් එකක් හරි මොකක් හරි රෙකෝඩින් සෙට් එකක් හරි අරගෙන ළමයි ওই පාඩම A to Z ඉගෙන ගන්න යනවා. හරිද? ළමයි ඔන්න ඔය වැඩේ කවදාවත් කරන්න යන්න එපා. හේතුව තමයි දැන් ඔයාට සමහර විට මේ තියෙන දවස් 21 පාවිච්චි කරලා සම්පූර්ණ යාන්ත්‍ර විද්‍යාවගේ ලොකු පාඩමක් වුණත් තියරි විදියට කවර් කරගන්න පුළුවන්. රෙකෝඩඩ් වීඩියෝ ලිස්ට් එකක් බැලුවොත්. හැබැයි හොඳට මතක තියාගන්න තමයි ඔයා ෆිසික්ස් ඉගෙනගෙන තියෙන ළමයෙක් නම් ඔයා දන්නෝ තියරි ඉගෙන ගත්ත කියලා කවදාවත් ළමයි ඒ තියරි වලින් එන ප්‍රශ්න වලට 100%ක් නිවැරදිව ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද? බෑ. එහෙම බෑ. ළමයි ඔයා පාඩම ඉගෙන ගත්තට ඒ පාඩමින් එන ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. හරිද? ඔයා පාඩම ඉගෙනගෙන ඒ වගේ ප්‍රශ්න රටා ටිකක් try කරොත් තමයි ඔයාට ඒ පාඩමින් එන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ළමයි ඔයාට පාඩමත් ඉගෙනගෙන අර වගේ ලොකු පාඩමකුත් ඉගෙනගෙන ඒකේ ප්‍රශ්න රටාත් අමුතුවෙන් try කරන්න වෙලාවක් නෑනේ. අපි ප්‍රායෝගික වෙන්න බෑ. හරිද? එතකොට ඒ නිසා ළමයි ඔයාලා අලුතෙන් පාඩම් මේ කාලය ඇතුළේ එහෙම ලොකුවට ඉගෙන ගන්න යන්න එපා. පොඩි පාඩමක් දෙකක් නම් අවුලක් නෑ. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර විකිරණ ඔන්න ඔය වගේ චූටි පාඩමක් නම් එහෙම අවුලක් නෑ. හැබැයි අර වගේ ලොකු පාඩම් ගොඩ ගහ ගන්න යන්න එපා. ඒක ප්‍රායෝගික නෑ. ඒ වෙනුවට ළමයි ඔයාලා කරන්න ඕන දැන් සිලබස් එකේ පාඩම් ඒකක 11ක් තියෙනවනේ. ওই පාඩම් ඒකක 11න් අපි හිතමු ඔයා කරලා තියෙන පාඩම් 5යි. හරිද? සිලබස් එකේ පාඩම් 11න් ළමයි ඔයා කරලා තියෙන පාඩම් 5යි. ඉතුරු පාඩම් 6 දැකලවත් නෑ. නම්වත් දන්නේ නෑ කියලා හිතන්නකෝ. හරි. එහෙනම් ඔයා කරන්න ඕන ඔයා ඉගෙනගත්ත පාඩම් 5න් එක ප්‍රශ්න රටා ළමයි ප්‍රැක්ටිස් කරන එක. එක විදිහේ ප්‍රශ්න රටා. හරිද? ඒතර සමහර ළමයින්ට ප්‍රශ්නයක් ඇති. හරි මම පාඩම් 11ක් කරා. හැබැයි ඒ කරපු පාඩම් 11 තියරි මතක නෑ නේද කියලා ළමයි. හොඳට මතක තියාගන්න මේක ඔයාට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. පොදුවේ අපි හැමෝටම ළමයි මිනිස්සුනේ. අමතක වීම වෙනවා. හරිද? ඔයා පාඩම් 5ක් ඉගෙන ගත්තට ওই පාඩම් 5 තියෙන තියරි සිද්ධාන්ත කාරණා ඔයාට 100%ක් මතක නැතුව ඇති. ඒක සාමාන්‍යයි. හැබැයි ඔයා කරන්න ඕන ළමයි මෙන්න මේ දවස් 21 ඇතුලේ ඔයා ඉගෙනගත්ත පාඩම් 5ට අදාළව තියරි ටික නැවත රිවයිස් කර ළමයි ඒ ටික පාඩම් කරගන්න එක. ඒතර එතෙන්දිත් මෙහෙමයි. හරිද? එතෙන්දිත් දැන් ඔයා ළමයි ෆිසික්ස් පොත අරගෙන පළවෙනි පිටුවේ ඉඳන් මේ පිටු ටික පෙරලන් ගිහින් එහෙම පාඩම් කරන සිස්ටම් එකක් නෙවෙයි මේ අන්තිම දවස් 21 ඇතුලේ කරන්න ඕන. හරි දැන් මම කියවනේ ඔයා ඉගෙනගත්ත පාඩම් ටික මේ ටිකේ පොලිෂ් කරගන්න ඕන කියලා. හැබැයි එහෙම කියලා ඔයා අර පිටුවෙන් පිටුව ළමයි කටපාඩම් කරන සිද්ධියක් මෙතෙන්දි හරියන්නේ නැහැ. හරිද? ඒ වෙනුවට ඔයා කරන්න ඕන ඔයා කරපු පාඩම් ටිකට අදාළව පාස් පේපර්ස් ප්‍රශ්න ටික කරන්න. ළමයි එහෙම කරද්දී ඔයාට අහුවෙනවා මේ පාඩම මම කරලා තියෙන්නේ හැබැයි මේකෙන් එන ප්‍රශ්නේ මට කරගන්න බෑ. අන්න එහෙමනම් ඔයා කරන්න ඕනේ ඒ ප්‍රශ්නෙට අදාළ විවරණය බලන්න ඕන. විවරණය බලලා ඒ තේරුම් නැත්නම් ළමයි අන්න ඔයාට පුළුවන් නෝට් පොත අරගෙන ඒකට අදාළ තියරි එක පාඩම් කරගන්න. අන්න එහෙම තමයි ළමයි පාඩම් කරන්න ඕන. එහෙම නැතුව A to Z පිළිවෙලට පාඩම් කරලා හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් බැරි වුණාට පස්සේ ළමයි ඒ ප්‍රශ්නෙට බැරි වීමට අදාළ තියරි එක ගිහිල්ලා පොතෙන් බලලා පාඩම් කරන්න ඕන. ඔන්න ඔය වගේ ක්‍රමවේදයකට තමයි ළමයි මේ අන්තිම දවස් 21 පාඩම් කරන්න ඕන. නැත්නම් එහෙම නැතුව ඔයා A to Z පාඩම් කරන්න ගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම ළමයි වෙලාව මදි වෙනවා. හරිද? ඒක තමයි දැන් පාඩම් කරන එකට අදාළව ඔයාලා දැනගන්න ඕන කාරණා ටික. අනිත් කාරණාව තමයි ළමයි ගොඩක් ළමයි අර අන්තිම දවස් 21 නේ යන්නේ. අන්තිම සති තුන. මේ වෙලාවේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒක හරිම සාමාන්‍ය දෙයක්. බහුතරයක් ළමයි ගත්තට පස්සේ ළමයි 99%ක්ම වගේ අන්තිම කාලෙදී හොඳට වැඩ කරන් ආපු ළමයෙක් වුණත් අන්තිම කාලෙදී ස්ට්‍රෙස් වෙලා තමයි ඉන්නේ. හරිද? ඒක මේ කොමන් ග්‍රවුන්ඩ් එකක් නේ ළමයි. කොමන් ග්‍රවුන්ඩ් එකක්. එතකොට ඒකේ හැමෝටම ළමයි මේ ග්‍රවුන්ඩ් එක පොදුයි. ඔයා සෙල්ලම් කරන විදිය තමයි මේකේ වෙනස් වෙන්න ඕන. එතකොට ඔයා තේරුම් ගන්න ඕන හැම ළමයටම මේක පොදුයි. ස්ට්‍රෙස් එක මට විතරක් නෙවෙයි තියෙන්නේ. හැබැයි ඔයා කරන්න ඕන මේ ස්ට්‍රෙස් එක දවස් 21 දී පාලනය කරලා ඔයාට පුළුවන් උපරිම කැපැසිටි එකෙන් ඉතුරු දවස් 21 වැඩ කරන එක. හරිද? ඉතුරු දවස් 21 වැඩ කරලා හොඳ රිසල්ට් එකක් ගන්න එක තමයි ඔයා කරන්න ඕන. ඒතර ඔයා හරියට ළමයි හොඳ ෆෝකස් පිට ඉතුරු දවස් 21 වැඩ කරොත් දැනට ඔයාගේ තියෙන ලකුණු මට්ටම ළමයි ලකුණු 20ක් 30ක්
20ක් 25ක් 30ක් වගේ අතර ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඒක මම මෙහෙම කියන වගේ ලේසි නෑ ළමයි අසීමිත කැපවීමක් කරන්න ඕන. ඒවා අසීමිතව කැප වෙලා වැඩ කරොත් මේ ඉතුරු දවස් 21 පාවිච්චි කරලා ළමයි දැන් ඔයා ලකුණු 30ක නම් ඉන්නේ ලකුණු 60කට 55කට වගේ ගන්න පුළුවන්. එහෙම කරපුම් ඉන්නවා. හරිද? ප්‍රායෝගික එහෙම උදාහරණ තියෙනවා. අන්තිම දවස් 21 ෙන් එහෙම ගේම ගහපුම් කවුරු හරි වාට එහෙම බෑ කියනවා නම් ඒක විශ්වාස කරන්න එපා ළමයි. හරිද? ඒ නොකරපු එකක් කියන ඒවා අහන්න එපා. කරපු එකක් කියන එකක් අහන්න. හරිද? ඒතර අනිවාර්යෙන් ඔයා අන්තිම දවස් ටිකේ එහෙම අසීමිත කැපවීමකින් වැඩ කරොත් ඔයාගේ රිසල්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ළමයි ඔන්න ඕකත් අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක්. හරිද? එතකොට විශේෂයෙන්ම ළමයි මේ වීඩියෝ එකේ සාරාංශය තමයි ඔයාලා පාඩම් අලුතෙන් ඉගෙන ගන්න යන්න එපා ළමයි. දන්න පාඩම් ටිකෙන් විවිධ ප්‍රශ්නට ප්‍රැක්ටිස් කරගන්න ඕන.